ආදරණීය දරුවනි, අද ඔබගේ විශේෂ ඉල්ලීම මත අපි සූදානම් වෙන්නේ අපේ ඉදිරියේදී ඕලෙවල් විභාගයට ඔබ අපි හැම දෙනෙක්ම සූදානම් වෙනවා. තව මාසයකින් පමණ වාර අවසාන විභාගයට අපි සූදානම් වෙනවා. ලබන අවුරුද්දේ පෙබරවාරි මාසයේ දෙවන සතියේ සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙනවා. ඓතිහාසික විෂය සම්බන්ධව අපේ ගොඩක් දරුවන්ගේ ඉල්ලීමක් මත තමයි මම මේ සූදානම වෙන්නේ. මොකද විභාගයට අපි මොන විදිහටද ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න කියන කාරණේ සම්බන්ධව. එතෙන්දී මම තීරණය කරා විභාගයටම එම් කරගෙන කෙලින්ම අපි ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරන්න. මම හිතනවා මම කතා කරන ප්‍රශ්න 10 වසරේ දරුවන්ටත් අවසාන වාර විභාගයට වැදගත් වෙනවා. ඒ වගේම O-level විභාගයේදීත් මම මේ කතා කරන ප්‍රශ්න වැදගත් වෙනවා. නමුත් විශේෂයෙන්ම මම මේ පාඩම් මාලාවක් O-level විභාගය කිට්ටු කරලා මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම තීරණය කරා විශේෂයෙන්ම මේ 11 වසර පොතෙන් ආරම්භ කරන්න. මොකද O-level විභාගයට පෙනී සිටින ශිෂ්‍යයන්ට ගොඩක් වැදගත් වෙන නිසා අපි ප්‍රශ්න දෙකක් හෝ තුනක් අද අපි මේ වෙලාවේදී සාකච්ඡා කරන්න. විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්නය වශයෙන් ඔබට විභාගයට මේ පාර මුහුණ දෙන්න වෙනවා. මේ වාර අවසානයේ තුන්වෙනි වාර විභාගයේදීත් එහෙම නැත්නම් O-level විභාගයේදීත් මම මේ කතා කරන ප්‍රශ්නය ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. MCQ පේපර් එකටත් මේ ප්‍රශ්න එන්න පුළුවන්. දෙවෙනි කොටසට තුන්වෙනි කොටසට මේ ප්‍රශ්න එන්න පුළුවන්. යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණියේ ඇයි? බොහොම සරල ප්‍රශ්නයක්. ප්‍රශ්නය සරල වුණාට අපිට පැහැදිලිව පේනවා ප්‍රශ්න ටිකක් අපි අභ්‍යන්තරය ගැඹුරින් ටිකක් අපි සාකච්ඡා කරන්න ඕන. යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණියේ ඇයි? මෙහිදී යුරෝපා ජාතීන් කියවහම සිසු දරුවෝ ඔබ හැම කෙනෙක්ම දන්නවා. පෘතුගීසීන්, ඊළඟට ලන්දේසීන් සහ ඊළඟට ඉංග්‍රීසීන්, බ්‍රිතාන්‍ය ජාතිකයන්. ඊට පස්සේ ප්‍රංශ ජාතිකයෝත් ඒකලම පෙරදිගට පැමිණෙනවා. නමුත් ඔවුන් පෙරදිගට පැමිණුණාට ඔවුන්ට දිගු කාලයක් පෙරදිග රැඳී හිටින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඊට වැඩිය ඉංග්‍රීසීන්ගේ බලවත් වීම නිසා ඔවුන්ට සිදු වෙනවා පෙරදිග ආසියාවෙන් අග්‍රදිග ආසියා කලාපයෙන් ඉවත් වෙන්නට. යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණියේ ඇයි කියන ප්‍රශ්නේදී වැදගත්ම කාරණයක් තමයි අපි මෙතන විශේෂයෙන් අවධාරණය කරන්නේ ඉංග්‍රීසීන්ගේ පැමිණීමයි. 1607 දී තමයි ඉන්දියාව සමග වෙළඳ කටයුතු සම්බන්ධතා ගොඩනගා ගැනීම අපි දකින්නේ ඉංග්‍රීසි ජාතිකයින්. මුලින්ම පෙරදිගට 1505 වෙනකොට යුරෝපා ජාතීන්ගෙන් මුලින්ම පෙරදිගට පැමිණෙන්නේ පෘතුගීසි ජාතිකයන්. අපි දකිනවා වස්කෝද ගාමා පෙරදිගට පැමිණිලා ඔහු කැලිකට් වරායට ඇවිල්ලා සැමරීන් සමග පොඩි සාකච්ඡාවක් පවත්වලා වෙළඳ භාණ්ඩ අරගෙන නැවත වාරයක් ඔහු පෘතුගාලයට යනවා. ඒක තමයි යුරෝපා ජාතීන්ගේ මුල්ම පැමිණීම අපිට දකින්නට හම්බ වෙන්නේ. ඊට පස්සේ අපිට දකින්න හම්බෙන කාරණයක් තමයි ඒ මාර්ගය ඔස්සේම ලන්දේසීනුත් පෙරදිගට පැමිණෙනවා. ඉතින් මේ දෙකොල්ල අතර අට්ලාන්ටික් සාගර කලාපයට මෙහා පැත්තෙන් බොහෝ විට අප්‍රිකානු කලාපීය සාගර වෙරළ තුල ඒ වගේම අරාබි මුහුද, සාන්තිකර සාගරය, පැසිෆික් සාගරය කියන මේ සාගරවල ඒ දෙකොල්ලෝ අතර ඇතිවෙච්ච ගැටුණුත් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. අපි සරලව අපි කතා කරමු. දැන් විභාගයේදී අහන ප්‍රශ්නේ යුරෝපා ජාතීන් පෙරදිගට පැමිණියේ ඇයි? අපි දෙන කෙටි උත්තරය තමයි ඔවුන්ට මූලික වශයෙන් කාරණා කීපයක් තිබෙනවා. ප්‍රධානම කාරණය තමයි විලඳ භාණ්ඩ අත්පත් කර ගැනීම, වාණිජ භාණ්ඩ අත්පත් කර ගැනීම. ඒ වාණිජ භාණ්ඩ අත්පත් කර ගැනීම කියලා අපි කතා කරනකොට විශේෂයෙන් අපිට දකින්න තිබෙන ප්‍රධාන කාරණයක් තමයි මේ වාණිජ භාණ්ඩ මොන වගේ වාණිජ භාණ්ඩද ඒගොල්ලන්ට අවශ්‍ය වුණේ. විශේෂයෙන්ම යුරෝපා වෙළඳ පොළේ ලොකු ඉල්ලුමක් තිබුණා. පෙරදිගින් යන මුතු, මැණික්, ඇද්දල, ඇතුන් සහ වටිනා දැව ඖෂධ වර්ග. ඊළඟට අමතරව කුළුබඩු වර්ග. විශේෂයෙන්ම ලංකාව වැනි රටවල් වලින් ඒ කියන්නේ අග්දිග ආසියාවේ ඇම්බෝයිනා, ජාවා, සුමාත්‍රා, පිලිපයින්ස් දූපත්, බෝනියෝ මේවා ඔක්කොම කුළුබඩු දිවයින් විශේෂයෙන්ම මේවෙන් අරංගිය ඒ භාණ්ඩ යුරෝපා වෙළඳ පොළේ ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වෙලා තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම
කුළුබඩු පිළිබඳව වාණිජ ද්‍රව්‍ය පිළිබඳව තමයි ඒගොල්ලන්ගේ මූලික අරමුණ තිබුණේ. ඊට අන්තර් අරමුණක් අපිට දකින්න හම්බ වෙනවා ඒ තමයි ආගම් පැතිරවීම සම්බන්ධව. දැන් පෘතුගීසීන් පෙරදිගට පැමිණීමේ අරමුණ ගත්තාම දැන් වස්කෝ ද ගාමා කැලිකට් වලට ඇවිල්ලා යා මුලින්ම කියන්නේ සැමරෙන්ට අපි ක්‍රිස්තියානිය සහ විලඳ භාණ්ඩ සොයා පෙරදිගට පැමිණීම කියලා. ඒකට ආගම කියන එක නැත්නම් ක්‍රිස්තියානිය කියන එක මුලට දාලා තියෙනවා. එමන ඔවුන්ගේ මූලික අරමුණක් කියලා තේවෙනවා ආගම. අපි ඉතින් අදහස් කරන්නේ ඔවුන් ඊතරම් භක්තිවන්තකයෝ කියන එක. ආගම පෙරමුණු කරගෙන වාණිජමය අවශ්‍යතාවයන් සපුරා ගැනීම තමයි ඔවුන්ගේ අරමුණ කියන එක තමයි අපිට පැහැදිලිව දකින්නට තියෙන්නේ. කෙසේ නමුත් අපිට මෙතන පැහැදිලි වෙන කාරණයක් තමයි යුරෝපා ජාතීන්ගෙන් මේ පෘතුගීසීන් පැමිණුණාට පස්සේ අපිට ලන්දේසියෙන් දකින්න හම්බ වෙනවා. ලන්දේසියෙන් පස්සේ ඉංග්‍රීසියෙන් තමයි පෙරදිගට පැමිණෙන්නේ. මොකද ඉංග්‍රීසියෙන් දකින්නවා ලන්දේසියෙන් සහ පෘතුගීසීන් විශාල ආදායම් ඔවුන් ලබන ආකාරය මේ පෙරදිගෙන් බහණ්ඩ අරගෙන ගිහිල්ලා. ඉතින් යුරෝපා වෙළඳ පොලේ විශේෂයෙන්ම කොන්ස්ටන්තිනෝපලය මේ ක්‍රිස්තියානි ජාතික වෙළඳුන්ට දොර වැහුණාට පස්සේ ඒගොල්ලෝ උත්සාහ කරේ තමන් විසින්ම පෙරදිගට මාවත හොයාගෙන ඇවිල්ලා වාණිජ භාණ්ඩ අත්පත් කර ගැනීම. ඉතින් එතෙන්දී විශාල වශයෙන් අපිට දකින්න හම් වෙනවා ගැටුම් ඇති වෙච්ච ආකාරය පිළිබඳව. කෙසේ නමුත් අපි කතා කරන්නේ ඊළඟට ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ ඔවුන් ඉන්දියාවටත් ඇවිල්ලා අවුරුදු 100කට පමණ කාලයක් ගෙවුණාට පස්සේ. එතන කෙලින්ම එක පාරටම ඒගොල්ලෝ මේ ලංකාවට ආවේ නැහැ. එතන ඉන්දියාවේ ඒගොල්ලෝ බටහිර ඉන්දියාවේ ඊළඟට නැගෙනහිර ඉන්දියාවේ ඒගොල්ලන්ගේ බලය අත්පත් කරගෙන බලය සම්බන්ධ කරගෙන ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අපිට දකින්න හම්බෙන්නේ. විශේෂයෙන්ම මදුරාසිය, කල්කටා, බොම්බාය මේ ස්ථාන තුන ඒගොල්ලන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන වශයෙන් ඒගොල්ලෝ පවත්වාගෙන ගියා. එසේ පවත්වාගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ලංකාව කෙරේ අවධානය යොමු කරේ. ඒගොල්ලෝ දැනගෙන හිටියා ලංකාව කුළුබඩු වලට මුතුමැණික් වලට අග්‍රස්ථායි රාජ්‍යයක් බව. නමුත් ඒගොල්ලෝගේ ස්ථාවරත්වය ගොඩනගා ගත්තේ ඉන්දියානු අර්ධද්වීපය මුල් කරගෙන. ඊළඟට අපිට වැදගත් කාරණයක් තමයි විභාගයේදී ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කරේ ඇයි කියන ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ඍජු ප්‍රශ්නයක්. මේක ඔබට වාර අවසාන විභාගයේදීත් ඔබට මේක මේ ප්‍රශ්න පත්‍රය දකින්න පුළුවන් වෙයි. අපි ලබන අවුරුදු 2026 පෙබරවාරි මාසයේ පැවැත්වෙන O level විභාගයේදී මේ සමානම ප්‍රශ්නයක් ඔබට දකින්න පුළුවන් වෙයි. ඉතින් අපි බලමු කෙටියෙන් අපි සඳහන් කරගන්නෙමු. මම කතා කරන දේ ඔබට ලියනවට වැඩිය ඔබේ හිතේ මේක සනිටුහන් කරගන්න ලේසි වෙනවා. ඉංග්‍රීසියෙන් ලංකාව කෙරෙහි අවධානය යොමු කළේ ඇයි? අපි කාරණා කීපයක් බලමු. එකක් ලංකාවේ පිහිටීම. භූගෝලාත්මක පිහිටීම. ඒක භෞතිකම වශයෙන් වැදගත් වුණා. මොකද ඉන්දියාවට සමීපයෙන් පිහිටා තිබීම. ඊළඟට බෙන්ගාල බොක්කට ඉන්දියාවේ යාපන අර්ධද්වීපය ඉන්දියාවේ බොක්කට මුහුණ දාලා තිබෙනවා. ඒක එක් කාරණයක්. ඊළඟට ලංකාවේ තිබෙන ස්වභාවික වරායක්. ඒ ස්වභාවික වරායක් වශයෙන් ත්‍රිකුණාමල වරාය. මෙතෙන්දී අපේ දරුවෝ මතක් තියාගන්න ඕනේ භාගයේදී ඔයගොල්ලන්ට සිතයන් ලකුණු කිරීමට එනවා. ඒ සිතයන් වලදී ඔබට සමහරවිට පැරණි නමින් අහුවොත් එimhe ගෝකර්ණ තිත්තවරාය කියලා ඔබට සටහන් දකින්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ. ඉතින්දී ගෝකර්ණ තිත්තවරාය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ ත්‍රිකුණාමල වරාය කියන එකයි. ඒකත් අමතක කරන්න එපා. මේ පැරණි නාමයක් ඔබේ හිතේ තියෙන්නට ඕන. මේ ගෝකර්ණ තිත්තවරාය ස්වභාවික වරායක්. ලෝකේ ස්වභාවික වරායන් තුනයි තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ප්‍රධාන වරායන්. ස්වභාවික වරායන් තව තියෙනවා. නමුත් ප්‍රධාන වරායන් තුනක් තියෙනවා. එකක් තමයි ආජන්ටිනාවේ බේගොන් එයාරිස් කියන වරාය. දෙවෙනි එක අපේ ශ්‍රී ලංකාවේ තිබෙන ත්‍රිකුණාමල වරාය. තුන්වෙනි එක තමයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය. එතකොට ආජන්ටිනාවේ බියුගන් වරාය, බියුගන් එරායිස් කියලා කියන්නේ. ඊළඟට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය සහ ශ්‍රී ලංකාවේ ගෝකර්ණ තිත්ත නැත්නම් ත්‍රිකුණාමල වරාය. මේ වරායන් තුන ලෝකයේ ස්වභාවික වරායන් වශයෙන් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසීන්ට ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීමට නැත්නම් ලංකාව කෙරෙහි විශාල ඇල්මක්, ආදරයක්, ප්‍රේමයක් ඇතිවීමට බලපාපු ප්‍රධාන කාරණයක් තමයි මේ ස්වභාවික වරාය. මොකද ඒකට හේතු කීපයක් තිබෙනවා. අපි ඒකත් අපි කතා කරමු පොඩ්ඩක් වචනකින් දෙකකින් හරි. ස්වභාවික වරායක් මේ රට ඇතුළට නිරාගීන් තියෙන වරාය. දැන් වරායක් අපි දන්නවා වරායක් නිර්මාණය කරොත් දැන් අපි දන්නවා පෝට් සිටි ගත්තාම විශාල
මේ ඩොලර් ලක්ෂ ගාණක් කෝටි ගාණක් වියදම් කරලා ඒ වරාය හැරුවා. දැන් කොළඹ වරාය ගත්තත් අපි දන්නවා කොළඹ වරාය පුළුල් කරන අවස්ථාවේදී විශාල වශයෙන් මේක හැරුවා. ඉතින් විශාල මුදලක් වැය කරා. එතකොට වරායක් අපි හාරලා හදන්නට ඕන. නමුත් මේ ත්‍රිකුණාමල වරාය එහෙම හාරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවිකව හැදිලා තියෙනවා. ඒ ගැඹුර හැදිලා තියෙනවා. අනිත් එක තමයි රට ඇතුළට උදාහරණයක් වුත් එහෙම රට ඇතුළට මේ අපි නැව් යාඩ් කරාට පස්සේ ගේට්ටුවක් දාලා ඕන නම් වහන්න පුළුවන්. ආන් ඒ වගේ ගේට්ටුවක් දාලා වහන්න බෑ. ඕන නම් වහන්නත් පුළුවන්. ඒ තරමට මේ ලංකාවේ අවසාන රේඛා තීරුවෙන් මේක ඇතුළට නිරලා ගිහින් තියෙනවා. ඒ නිසා ඒක මේ ලංකාවට තියෙන විශාල වරප්‍රසාදයක් වශයෙන් සලකන්න පුළුවන් භූගෝලාත්මක වශයෙන්. ඉතින් ඉංග්‍රීසියෙන් මේක කෙරේ විශාල ඇල්මක් අවධානයක් ඉංග්‍රීසියෙන් මේ කෙරේ යොමු කරලා තිබුණා. ඒකත් එක හේතුවක් වශයෙන් අපිට සටහන් කරන්න පුළුවන්. ඊළඟට ලංකාවේ තිබිච්ච වාණිජ භාණ්ඩ ඒකත් එක හේතුවක් ඉංග්‍රීසියෙන් ලංකාව කෙරේ අවධානය යොමු කරන්න. දැන් අපේ දරුවෝ දන්නවා අපකොල්ලෝ මේ අපිට මට මතකයි ඔයගොල්ලෝ 7 වසරේදී 8 වසරේදී 9 වසරේදී ඔයගොල්ලෝ මේ කතා කරා ලංකාවේ තිබෙන වාණිජ වටිනාකම් සම්බන්ධව. ලංකාවේ විශේෂයෙන්ම කුළුබඩු නේද? කුළුබඩු, කුරුඳු, එනසාල්, කරාබුනේට්, සාදික්ක, එන් ගියාම මුතු, මැණික්, ඇද්දල, ඇතුන් මේවා මීඩි. ඉතින් මේවා විශේෂයෙන්ම ලංකාවේ වාණිජ භාණ්ඩ වශයෙන්. ඉතින් මේවට යුරෝපාකරයෝ වහ වැටිලා හිටියේ. මේවා විශාල ආදායම් යුරෝපා වෙළඳපොළට අරගෙන ගිහිල්ලා විලෙන්දු යුරෝපා විලෙන්දු ආදායම් පුදාගත්තා. ඉතින් ඉංග්‍රීසීන්, පෘතුගීසීන් සහ ලන්දේසීන් විශාල සම්පත් පෙරදිගින් අරගෙන ගිහිල්ලා ඒගොල්ලන්ගේ රටවල් වල ඒවා විකුණමින් ඒගොල්ලෝ ලාභ ලබනවා දැකලා ඉංග්‍රීසීන් හොයාගත්තා ශ්‍රී ලංකාවේ තිබෙන මේ වටිනා ධන නිධාන සම්පත් පිළිබඳව. ඉතින් හොයාගෙන ඒගොල්ලෝ ලංකාව කෙරෙහි ඒගොල්ලන්ගේ කැමැත්ත ඇතිවීමට බලපාපු තව සාධකයක් තමයි ලංකාවේ තිබෙන මේ වාණිජ භාණ්ඩ පිළිබඳව. ඊළඟට අනිත් කාරණේ තමයි තව වැදගත් කාරණයක් ඒගොල්ලන්ට දේශපාලනික වශයෙන් වැදගත් වුණා ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම. එකක් තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන මර්මස්ථානය ඉන්දියාව වුණා. ඉන්දියාව සම්පූර්ණ ඒගොල්ලෝ බටහිර දකුණ සහ නැගෙනහිර වශයෙන් සම්පූර්ණ ඉන්දියාවේ බලය විලඳ අධිකාරියත් ඒගොල්ලන්ගේ දේශපාලන අධිකාරියත් ඒගොල්ලෝ පිටුවා ගත්තා. ඊට පස්සේ ඒගොල්ලන් තිබිච්ච ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට තිබිච්ච එකම සැකය තමයි ප්‍රංශයන්ගෙන් එල්ල වෙන අභියෝගය. කොයිම්ම මොහොතක ප්‍රංශයන්ගෙන් අභියෝගයක් නැත්තම් යුදමය බලපෑමක් ඇති වෙයි කියලා සැකයක් ඇත්තටම මේ ඉංග්‍රීසියෙන් තුල තිබුණා. ඒ නිසා ලංකාව යාපන අර්ධද්වීපය නැත්තම් ඒ වගේම මේ ගෝකර්ණ තිත්ත වරාය නැත්තම් ත්‍රිකුණාමල වරාය යුද වේදිකාවක් වශයෙන් භාවිතා කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ අවශ්‍ය නැව් ඇතුළට ගන්න පුළුවන්, කැඩිච්ච නැව් නැවත ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. යුද්ධමය තත්ත්වයක් ඇති වුණොත් ඊට ඉතාමත් පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ලංකාව පිහිටලා තිබෙන්නේ ඉන්දියන් සාගරයේ ශාන්තිකර සාගර කලාපයේ සමස්ත ලෝකෙට මුහුණ දාලා. දැන් අපි බටහිර පැත්තෙන් බැලුවොත් අපිට අප්‍රිකා මහද්වීපය, යුරෝපා මහද්වීපය. ඊළඟට උතුරු පැත්තෙන් බැලුවොත් එහෙම අපිට මේ පැත්තෙන් අපිට පේනවා යුරෝපා මහද්වීපය වයඹට බරව තියෙනවා. ඊළඟට රුසියාව, චීනය, අරාබි රටවල් ඒ පැත්ත. ඊළඟට නැගෙනහිර පැත්ත බැලුවහම අපිට මේ පැත්තෙන් ජපානය, ඉන්දියා, මැම්බෝයිනා, ජාවා, සුමාත්‍රා, ඕස්ට්‍රේලියාව ඒ රටවල්. ඒතර ලංකාව තියෙන වේදිකාවක් වගේ. ඒක ලොකු පුදුමාකාර පිහිටීමක් මේ ලංකාවේ පිහිටීම. ඉතින් මේකට තමයි ඉංග්‍රීසියෙන් වසී වුණේ අතන. ඒකවල වාණිජ වශයෙන්, දේශපාලනික වශයෙන්, සමාජමය වශයෙන් හැම අතකින්ම ලංකාවේ තිබෙන පිහිටීම පිළිබඳව කොන වැදගත් වුණා. ඒ නිසා මෙන්න මේ කරුණු සලකා බලනකොට අපිට පේනවා යුරෝපා ජාතීන් ලංකාව කෙරෙහි ඇයි මේ තරම් ගල්මක් දැක්වේ. දැන් අපි ඉංග්‍රීසියෙන් ගැන වැඩිපුර කතා කරාට පෘතුගීසියෙන් සහ ලන්දේසියෙන් ගත්තාමත් ඒගොල්ලන්ගේ අවධානය අපි මේ කතා කරපු කරුණු වලට මේ සමානව යනවා. ඒගොල්ලන්ගේ අවබෝධය තිබුණා ලංකාවේ තිබෙන භූගෝලාත්මක වටිනාකම් පිළිබඳව. නමුත් ලන්දේසියන්ගේ තිබෙන්නේ ගොඩක් තිබුණේ ආදායම් උපදවා ගැනීම. ඒතකොට ඉංග්‍රීසියෙන්ට තිබුණේ ආදායම් උපදවා ගැනීමට වැඩිය ඒගොල්ලන් කලාපයේ තිබෙන බලය අත්පත් කර ගැනීම. අග්නිදිගාසියා කලාපය. දැන් ඉන්දියාවේ ඒගොල්ලන්ගේ ආර්ථික මර්මස්ථානය කරගත්ත පමණක් නෙමෙයි ආසියා කලාපයම ඉංග්‍රීසීන් තමන්ගේ යටතේ තබා ගැනීමට හොඳම සුද්ධ මධ්‍යස්ථානයේ වශයෙන් ලංකාව වැදගත් වුණා. ඒ කියන්නේ වරායන් වල තිබෙන වටිනාකම් අපේ වරායන් ගණනාවක් ලංකාව වටේ පිහිටලා තිබෙනවා ස්වභාවිකව. ඒ වගේම ශාන්තිකර සාගරයේ මැද්දේ සීලම ලෝකේ රටවල් වලට මුහුණ දාලා පිහිටා තිබීම යන මෙන්න මේ
කියන කාරණා අපි සලකා බලන විට අපිට ලංකාවේ ඉතාමත්ම වැදගත් වුණා යුරෝපා ජාතීන්ට ලංකාවේ පිහිටීම. ඉතින් අද අපි කතා කරේ යුරෝපා ජාතීන් පෙරදිගට ආවේ ඇයි? යුරෝපා ජාතීන් ඉන්දියාවේ බලය පීඨා ගත්තේ කොහොමද? ඒ වගේම ඉංග්‍රීසීන් ලංකාව කෙරෙහි අවධානයක් යොමු කරේ ඇයි කියලා. සම්පින්ඩනාත්මකව කතා කරොත් ඉංග්‍රීසීන් ලංකාව කෙරෙහි අවධානය යොමු කළේ ඇයි? විභාගයට ඔබෙන් අහන ප්‍රශ්නය. ඔබ දෙන පිළිතුර ලංකාවේ පිහිටීම, විවිධ වාණිජ භාණ්ඩ වලින් පිරී තිබීම, ස්වභාවික වරායක් වූ ත්‍රිකුණාමල වරාය, ඊසාන් මෝසම් සුළං වලදී නැව් ආරක්ෂා කර ගැනීමට තිබෙන පහසු වරාය නිසා ප්‍රංශයන්ගෙන් එල්ලවන යුදමය ගැටලුවකදී ඊට ඉතාමත්ම හොඳින් මුහුණ දීමට අවස්ථාවක් උදා වීමයි. ඉතින් මම හිතනවා අදට මම මේ කෙටි ප්‍රශ්නකින් මම මේක අවසන් කරන ආරම්භයක් වශයෙන් මම ඊළඟට බලාපොරොත්තු වෙනවා පාඩමේ දිගටම ඔබට විභාගයට වාර අවසාන විභාගයේ එන ප්‍රශ්න පත්‍රයටත් විභාගය කිට්ටු කරලා බලන්න පුතා කල් තියෙනවා මේ O level විභාගයට සාමාන්‍ය පෙළ විභාගයට මම එතෙන්දී විභාගයට එන ප්‍රශ්න පත්‍රය මම කතා කරනවා. අපි මම මේ දැන් කතා කරේ අපේ වාර අවසාන විභාගයේදී දරුවන්ට යම්කිසි පහසුවක් ඇති වුණා නම් මම මේ කතා කරපු කරුණු වලින් මම හිතනවා ඔබට ඒකෙන් යම්කිසි පණිවිඩයක් ලැබුණා කියලා. ඉතින් මම හිතනවා ඔබ පොත පෙරලාගෙන කාමරේ තනියෙන් පාඩම් කරනවට වැඩිය මාත් එක්ක ඔබ මේ ශ්‍රවණය කරමින් අපි මේ කරපු සාකච්ඡාව ඉතාමත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. අපි නැවත මේ වගේ කෙටි වීඩියෝ පණිවිඩයකින් හමු වෙමු. ආයුබෝවන්.